අයිබෝන් යාළුවෝ හැමෝටම පොඩි වීඩියෝ එකකින් එනවා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න නෙමෙයි හිටියේ. ළඟදී අනතුරක් සිදු වුණා. මතක ඇති හයිවේ එකේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සහ ඔහුගේ බිරිඳ මස්සිනා ඇත්තටම මිය ගියා. ඒ වගේම අනිත් කටියටත් ගොඩක් අමාරු වුණා. චූටි බබාලා 3 දෙනෙක් මේ හිටියා. ඉතින් දුක හිතෙනවා ඒක අර නැවත අර එක්කෙනා මේ යද්දි ආපහු ඒක පොප් අප් වෙලා එන හින්දා මේක ගැන වීඩියෝ එකක් කරන්න කියලා ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා. ඒත් මම ඇත්තටම ඩිසයිඩ් කරලා ඉන්නේ මේ එහෙම ඇක්සිඩන්ට් ගැන වීඩියෝ කරන්නේ නැහැ කියලා. මොකද ස්වල්ප දිනෙක මේ මම වීඩියෝ කරන එක, ඒ කියන්නේ රිවිව් කරන එක වැරදිවට තේරුම් ගන්න තිබ්බා. මම මේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් views බලාගෙන වීඩියෝ කරනවා වගේ අදහසක් තිබ්බා. ඒ හින්දා මම ඇත්තටම ඇක්සිඩන්ට් ළඟදී තව ගොඩක් වුණානේ. ඒවට වීඩියෝ කරේ නැත්තේත් ඒ හින්දා තමයි. දැන් වුණත් මම මේක MRG Inspire channel එකේ දාන්න නැතුව මගේ diaries කියන MRG diaries කියන vlog එකේ තමයි දාන්නේ. මට එහෙම චෝදනා ලබන්න අවශ්‍ය නැති නිසා. නමුත් කීප දෙනෙක්ම ඉල්ලපු නිසා මම මේක ගැන වීඩියෝ එකක් කරන්න අන්තිමේදී තීරණය කරා. ඇත්තටම හයිවේ එක කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී පාරක් ඉස්සලා කියන ඕන. ගොඩක්ම ආරක්ෂාව තියෙන පාරක් සාමාන්‍ය පාරවලට වඩා. ඒ වගේම පහසු හොඳයි, කාර්යක්ෂමයි, ඒ වෙලාව විතර කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ හින්දා මිනිස්සු හයිවේ එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ එක යූස් කරනවා. මම එක්ස්ප්‍රස් වේ එකේ වෙන අනතුරු ගැන සහ අනතුරු වලින් වැළකීම ගැන වීඩියෝ 4ක්-5ක්ම කරලා තියෙනවා. අවසානවට ඒ වීඩියෝස් වලට views අඩුයි. කරන්න දෙයක් නැහැ. කොහොම හරි මේකෙදිත් ඇක්සිඩන්ට් එක වුණේ කොහොමද කියනවත් එක්කම පොඩ්ඩක් අපි ආරක්ෂා වීමට අර උගත් පාඩම් වගේ බුද්ධිමත් මිනිස්සු විදිහට මේකෙන් ඉස්සරහට අනතුරු වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුෙන් තමයි මම මේ වීඩියෝ එකත් කරන්නේ. හරි, මතක ඇති මේක KDH එකක්. එහෙම නැත්නම් Toyota Hiace එකේ high roof ටිකක් ලොකු එක. ඒ කියන්නේ ඉස්සරහින් පොඩ්ඩක් ක්‍රම්පල් සෝන් එක සාපේක්ෂව තියෙන වාහනයක් තමයි හැප්පෙන්නේ එක්ස්ප්‍රස් වේ එකේ ගිහිල්ලා. මේක ඇත්තටම අර ඉස්සරහින් ආපු ට්‍රක් එකක තමයි වදින්නේ. ඊට පස්සේ පළවෙනිට ඒ විශ්වවිද්‍යාල ආචාර්යතුමා මේ යනවා වටින පුද්ගලෙක් කියලා තමයි අරන්නේ. හරි, කොහොම හරි මේ අනතුර වෙන්නේ නැත්තේ කොහොමද කියලා අපි කතා කරනවා නම් මට හිතෙන්නේ නම් කරුණු කීපයක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් රියදුරාට නිින්ද යන්න ඇති. නිින්ද යෑමමත් නෙවෙයි, ඩිස්ට්‍රැක්ෂන් එකක් වුණත් හොඳටම ප්‍රමාණවත්. තප්පරයක් ප්‍රමාණවත් කියලා තමයි කියන්නේ. මොකද සාමාන්‍යයෙන් එක්ස්ප්‍රස් එකේ 100ට යනවා නම් ඔබ තප්පරයකට මීටර 28ක් 30ක් විතර ඉදිරියට කොහොමද ගමන් කරනවා. ඉතින් තප්පරයක් වැරදුනොත් ඉස්සරහින් එන වාහනයක ඉස්සරහින බැම්මක හැප්පෙන්න ඉඩ තියෙනවා. මේක එක්ස්ප්‍රස් එකේ විතරක් නෙවෙයි, සාමාන්‍ය පාරක 70ට යද්දිත් ඔබ මීටර 20ක් ඉදිරියට යනවා. මේ ගැන ගොඩක් මම තාක්ෂණික වීඩියෝ කරලා තියෙනවා. ඒවා බලන්න කියලා සිටිනවා. MRG safety කියලා සර්ච් කරලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේකෙදි සමහර විට ඉස්සරහින් ගියපු ට්‍රක් එකේ පිටිපස්සේ පාකින් ලයිට් නොතිබුණා වෙන්න පුළුවන්. ඒක මම හරියට දන්නේ නැහැ. බ්‍රේක් ලයිට් නොතිබුණා වෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් රැයට යද්දි හෙඩ් ලයිට් එක සාමාන්‍ය මීටර 50ක් උපරිම 100ක් කියමුකෝ 100ක් වැදුනත් ඉස්සරහින් යන ඒ වාහනේ ඔහුට නොපෙනෙන්න ඉඩ තිබුණා. නිදිමත වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව. ඊට පස්සේ අර ඉස්සරහින් ගියප එක නොපෙනුණා වෙන්න පුළුවන්. ඒක ස්ලෝ කරා වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වාහන ටිකක් ස්ලෝ යන්නේ. දැන් මේ අපි නීති අනුකූල හිතමුකෝ මෙයා 100ට ගියා කියලා. ඊට වැඩියෙන් ගියා කියලා තමයි ආරංචි. 100ට ගියත් ඉස්සරහින් යන එක්කෙනා 60ට වගේ ගියොත් 40ක සාපේක්ෂ ප්‍රවේගයකින් තමයි යන්නේ. එතකොට ඒ 40ක හැප්පීමත් ප්‍රමාණවත් සාමාන්‍යයෙන් ජීවිත අනතුරක් වුණත් සිදු වෙන්නේ. මේකෙදි ඔහුට ඉස්සර ගියපු ට්‍රක් එක නොපෙනුණා වෙන්න පුළුවන්. එහෙම වුණාම අර මම කියවනේ පරතරය නැතුව ගියොත් හෝ ඇත්තටම දැක්කේ නැත්නම් ඔහු ඉස්සරහට යනවා. ඒ අවස්ථාවේ මේ වගේ අනතුරක් වෙන්න ඇති. මතකදී අර සරත් නිශාන්ත කියන ඇමතිතුමා මේ ගියත් ඔය වගේ අනතුරක් එතන කෙලිම වදින්න නැතුව ඒ රියදුරා ඉස්සර කරන්න උත්සාහ කිරීමේදී ඒත් අර ස්ටොපින් ඩිස්ටන්ස් එක ගැන අයිඩියා එකක් නැතුව තමයි උනේ. ස්ටොපින් ඩිස්ටන්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් ඉස්සරහින් යද්දී ඒ වාහනේ නවතින්න at least අවම වශයෙන් තප්පර 3ක්වත් දුර තියාගෙන යන්න ඕනේ. නැත්නම් නවත්ත ගන්න අමාරුයි. මොකද නවත්තන්න ඕන කියලා හිතිලා නවත්තන්න බ්‍රේක් කරලා වාහනේ විසින් රෝද නවත්තන්න වාහනේ නවත්තන්න තප්පර 2ක් 3ක් අනිවාර්යයි යනවා. හිත තප්පර 2ක් කියමු. හොන්තම මිනිස්සෙක් කියලාන්නේ හොන්තම ඇලර්ට් එකේ ඉන්න මිනිස්සෙක් ගියත් තප්පර 2ක් යනවා. තප්පර 2ක් ගියොත් 100ට යන එක්කෙනා මීටර් 60ක් ඉස්සරහට යනවා. ඉතින් හිතලා බලන්න අර මීටර් 60ක් ඉස්සරහින් ගියා නම් හෙඩ් ලයිට් එක මීටර් 60ක් නම් වැදුනේ. ඔහු හැප්පෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එයාට ඔහොම තප්පරයකට ඔහොම නිින්ද ගිහලා ඔහොම බලනකොට කොහොමත් රැයට රියැක්ෂන් ටයිම් අඩුයි. තප්පරයක් 2ක් යනවා.
ඒ තප්පර දෙකේට ඔහු චලනය වෙලා තියෙනවා. දැන් අපි හරියට මම මේක දන්නේ නැහැ හින්දා මට චෝදනා කරන්න බෑ. 160ට ගියා කියලාත් කියනවා. 160ට ගියා කියලා හිතන්නකෝ. 160ට ගියොත් සාමාන්‍යයෙන් තප්පරයට මීටර් 44ක් යනවා. ඉතින් එක තප්පරයක් මිස් වෙද්දි ගිහින් හැප්පෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු තව චෝදනාවක් තියෙනවනේ ඔය හයිවේ වල එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ වල ට්‍රක් එහෙම හෙමීට යනවා. එහෙම නැත්නම් සාමාන්‍ය වාහන හෙමීට තියාගෙන යනවා. එතකොට අනතුරු වෙනවා කියලා. ඒක වෙන්න පුළුවන්. නමුත් හිතන්න අපි නිකන් උදාහරණයකට ගමු ඔහු 100ටම ගියා කියලා හිතන්නකෝ. ඒ ට්‍රක් එක 100ටම ගියා. මෙයා 160ට આવොත් 60ට වේගෙන් වදිනවා නේද? 60ට වේගෙන් වාහනයක් ගිහිල්ලා බාධකයක වැදුනොත් ඔහුට අපි හිතමු තප්පර භාගයකින් වාහනයම හැප්පිලා නැවතුණා කියලා ඔහුට G-force එක එනවා 4ක්. 4යි කියන G-force එක දරා ගන්න ඇත්තටම අමාරුයි. G-force එක ගැන වීඩියෝ මම කරලා තියෙනවා බලන්න. අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කිලෝග්‍රෑම් 200ක විතර බරක්. සෙමෙන්ති කොට්ට 4ක බරකින් ගහනවා වගේ බලයක් ඇති වෙනවා. ඉතින් ඒක මිනිස්සෙක් මැරෙන්න ඕනෑ තරම් ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. මේ වගේ විශේෂයෙන්ම මේක සාමාන්‍ය ජීප් ටයිප් වාහනයක ගියත් ඇක්සිඩන්ට් එක වෙනවා. ගොඩක් විට ඒත් ඔය කේඩීච් වගේ කියන වෑන් එක වගේ ගියත් ඔය ජීප් ටයිප් එක ලෑන්ඩ් ක්‍රූසර් එකක ගියත් ලෑන්ඩ් රෝවර් එකක ගියත් ඔය අනතුරු සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම මේ වීඩියෝ එක මික්ස් කරලා කියන්නේ මේකට හේතු සහ අපිට මේකේ ප්‍රිවෙන්ට් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තව දෙයක් වෙන්න පුළුවන් ඔය ඉස්සරහින් ගියපු වාහනේ නොපෙනෙන්න ඔය ගොඩක් විට එක්ස්ප්‍රස් වේ එකේ ස්ට්‍රීට් ලයිට් නැහැ. ඒ කියන්නේ මේ මාර්ග ලාම්පු තියෙනවනේ. ඒ ලාම්පු නැහැ. එහෙම නැති වෙච්චාම සමහරට ඉස්සරහින් වාහනේ නොපෙනෙන්න පුළුවන්. ඉතින් ලාම්පු අත්‍යවශ්‍යයි කියලා තමයි මට නම් තේරෙන්නේ. ඒ වගේම මෙකැනිකල් ෆෝල්ට් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. කවුද දන්නේ? සමහර විට බ්‍රේක් කරද්දි බ්‍රේක් වැදුන්නේ නැද්ද දන්නේ නැහැ. ඕක රෙන්ට් එකට ගත්ත වාහනයක්. ඒතර තමන්ගේ වාහනයකුත් නෙවෙයි. ඒ වගේම තමන්ගේ වාහනයක් නොවිච්චාම ඒක එච්චරම හොරු නැති වෙන්න ඉඩ තියෙනවා. බ්‍රේක් එක කියලා ඇක්සලරේෂන් එක පෑගෙන ඉඩ තියෙනවා. ඔය නිදිමතේ වගේ යන්නේ ඔය ලාට ගොඩක් විතර රැය යද්දි. ඉතින් මේ වගේ හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. මොනවාම් හේතුවකින් ඕක වෙන්න පුළුවන්. දැන් ඔය ඇක්සිඩන්ට් එක වෙලා ක්‍රෑෂ් වෙලා ඉස්සරහා දෙන්න නැති වුණා කියමුකෝ. හැබැයි පිටිපස්සේ ගියපු ඒ බිරිඳ එයා නැති වෙන්නේ ඇයි? අන්න එතනදී ඔබට ඉතාමත්ම වැදගත් මම නිතරම කියන දෙයක් තියෙනවා සීට් බෙල්ට් එක. සීට් බෙල්ට් එක වෑන් එක ගියත් ඔබ දාන්න ඕන. කාර් එක පිටිපස්සේ ගියත් ඔබ දාන්න ඕන. ඉස්සරහා දෙන්න විතරක් නෙවෙයි. ඔබට ඉංග්‍රීසි නම්බරයක් තිබුණත් වාහනේ ඔබ සීට් බෙල්ට් එක අනිවාර්යෙන් දාන්න ඕන. මම පොන්චි ඉල්ලීමක් කරන්න කැමතියි ඔය හයිවේ පොලිස් ඉස්සරහා ඉන්නවනම් ඒගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඒ යන මගින් පිටිපස්සේ යන මගින් සීට් බෙල්ට් දාලා ඉන්නවද? එහෙම නැත්නම් යන්න දෙන්න එපා ඇත්තටම. මොකද අර මම කියපු G-force එක දැන් එතනදී අර මම කිව්වේ ඔන්න ඉස්සරහා ලොරියට අපි කිසිම චෝදනාවක් කරන්නේ නැතුව එයා 100ට ගියා කියලා හිතන්න. ඒතකොට මෙයා 160ට ගිහිල්ලා වදිද්දි 60ට වේගෙන් වදිනවා. එතකොට 4G කියලා G-force එකක් හැදෙනවා. ඕක අපිට දරා ගන්න පුළුවන් වෙනවා සීට් බෙල්ට් එක දාලා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් වෙන්නේ ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ තියෙන බඩු ඒ යන 160 වේගෙන්ම තමයි යන්නේ. ගිහිල්ලා 100ට යන වාහනේ හැප්පිච්චාම 60ට වේගෙන් වදිනවා. එතකොට 160ක වේගෙන් ඉස්සරහට ගිහිල්ලා තමයි අර කාන්තාව ඉස්සරහ මොන හරි බාධකයක කොහේ හරි වදින්නේ. එතකොට සිමෙන්ති කොට්ට 4ක බරක් ඔහුට දැනෙනවා. එතකොට ඕගොල්ලොන්ට හොඳට තේරෙනවා ඇති ගොඩක් විට මේ වේගය නෙවෙයි මරුවක් හැඳවන්නේ වේගෙන් ගිහින් නැවතීමට ගතවන කාලය. ඔය වගේ එකක ගතවන කාලය තප්පර භාගයක් විතර. ඉතාමත්ම පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඔය ඉස්සරහ ක්‍රම්පල් සෝන් එකක් හදලා එයා බෑග්ස් දාලා සීට් බෙල්ට් දාලා තිබ්බහම ඔය ක්‍රම්පල් ඒ ටයිම් එක අපිට ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වැඩි කරගත්තාම දැනෙන G-force එක අඩු කරගන්න පුළුවන්. ඒතකොට තමයි අනතුරු අඩු වෙන්නේ. මොකද අපේ මේ සිරුරත් හයි වෙලා තියෙන දැන් මේ හදවත, මොලේ ඕවා හයි වෙලා තියෙන්නේ නිකන් ওই පටක නිකන් මේ හොන්දට වෙල්ඩ් වෙලා වගේ නෙමෙයි. ඒතකොට අපි ගිහින් ඔහම හැප්පෙද්දි අපි ඔළුව ගිහින් වදිනවා කියලා හිතන්නකෝ. ඔළුව එක සැරයක් වදිනවා. ඊට පස්සේ අර ඔළුවේ තියෙන තරල එහෙම ගිහිල්ලා ආපහු කට්ටේ ආයෙසරයක් වදිනවා. ඒතකොට ඕකේ මේ ගට්ටන කීපයක් වෙනවා. ඒතකොට අපි 160ට මේ එකපාරට ගිහිල්ලා එහෙම නැත්නම් 100ට ගිහිල්ලා වදිද්දි හිතන්නේ අර ඉන්ටර්නල් කොම්පෝනන්ට් ගැලවෙනවා. සමහරට බාහිර තුවාලයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒනට ඔහුට ඔක තමයි වෙන හිතන G-force එක අපි හිතමු 10කින් වදිනවා කියලා. ලොකු මනතරක් වෙන එකක්. ඒ වෙලාවේදී තමන්ගේ බර වගේ 10 ගුණයකින් ඔබ ඇදෙනවා. ඔබගේ තියෙන රුධිර ඊට පස්සේ මේ තියෙන ඇස් එහෙම 10ක වේගෙන් තමන්ගේ බර වගේ 10ක වේගෙන් ඇදෙනවා. ඒතර ඔවා ගැලවිලා යනවා. ඉතින් එතකොට එකයි මේ සමහරට තුවාලයක්වත් නැති වෙන්න පුළුවන්. ඔහොම යන්න පුළුවන්. දැන් මේ වගේ ගොඩාක් දැන් මේකට ගොඩාක් දුක් හිතෙන විස්තර ගොඩ FB එකේ ලියලා තිනවා මම දැක්කා. හැබැයි මම දැක්කා ඒක හැප්පිච්ච වෙලේ ඒ බබාලව ගෙනියන්නවත් කවුරුත් එතන හිටියේ නැහැ කියලා ගෙනියපු ඉස්පිතාලෙට ගෙනියපු දෙන්න මම දැක්කා දාලා තිනවා කමෙන්ට් එකක්. අන්න ඒකයි. දැන් මේ අනතුරු වලට පස්සේ ගොඩාක් කට්ටිය කතා කිව්වට ඒ වෙලාවට කවුරුත් නැහැ. ඒ හින්දා ඔබ පරිස්සමට යන එක තමයි හොඳ.
100ට තියෙන එකේ 100ට යන්න 40ට යන්නත් එපා. 80-90ට ගියට කමන්නේ 80-90 100 වගේ තියාගෙන යන්න. ඒ වගේම පරතරය නිතරම තියාගෙන යන්න. අපිට රැයට යද්දි විශේෂයෙන්ම නිදිමත ඇති වෙන්න පුළුවන්. රෙස්ට් කරන්න තැනක් නැහැ කියන්න පුළුවන්. රෙස්ට් කරන්න තැනක් නැත්තේ නෑ. ඊළඟ එක්සිට් එකෙන් එළියට යන්න. මේ ලංකාව චූටි රටක්. එළියට යන්න ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා අනිත් පැත්තෙන් ආයෙ කරකවලා දාගන්න පුළුවන්. Google Map එක පාවිච්චි කරන්න ටක් ගාලා දාගන්න පුළුවන්. රෙස්ට් පොයින්ට් නැහැ කියලා යන්න එපා. අනිවාර්යෙන් එක්සිට් වෙලා ආපහු වෙන්න. ඒක තමයි ලේසිම ක්‍රමේ. ඒ වගේම සීට් බෙල්ට් අනිවාර්යයි. ඒක දාන්නම ඕන. ගොඩක් විට අපේ ලංකාවේ මිනිස්සු හරිය ඇරගන් ටයිප් එකක් තියෙනවා දාන්නේ නැහැ. ඒක හරිය ලැජ්ජාවක් වගේ හිතනවා සීට් බෙල්ට් එක දාගෙන ඉන්න එක. එහෙම නෑ. ඒක ඇත්තටම සීට් බෙල්ට් නෙවෙයි. ඔක ලයිෆ් බෙල්ට් කියලා කිව්වත් කමන්නේ. සීට් බෙල්ට් එක අනිවාර්යෙන් දාන්න. ඔබගේ වාහන ගැන සැලකිලිමත් වෙන්න. බ්‍රේක් ලයිට් පත් වෙනවද? හෙඩ් ලයිට් එහෙම නැත්නම් ලයිට්ස් තියෙනවද? බ්‍රේක් හොඳට තියෙනවද? ඕවා දැනගෙන හයිවේ එකට එහෙම නැත්නම් එක්ස්ප්‍රස් වේ එකට දාන්න. වග බලා ගන්න ඕන. ඩිස්ටන්ස් එක තියාගෙන යන්න. ස්ටොපින් ඩිස්ටන්ස් කියලා එකක් තියෙනවා කියලා මතක තියාගන්න. G forces කියලා දේවල් ඇති වෙනවා කියලා දැනගන්න. ඔබට තියෙන ආරක්ෂාව අඩු 3 wheeler එකක්. බයික් එකක් වුණත්. ඔබට තියෙන්නේ Land Rover එකක් එහෙම නැත්නම් Range Rover වගේ හොඳ ආරක්ෂාව තියෙන වාහනයක් වුණත් Volvo එකක් වුණත් මේ ස්වභාවික නීතිය ඔබට එක ලෙසම බලපානවා. මේක හරිම පොදු දෙයක්. මේක කාටවත් වෙනස් නැහැ. ඒතකොට ඔබ ගිහිල්ලා 60ට වැඩි නෙමෙයි මේ 60ට ගිහිල්ලා හැප්පුණොත් එහෙම බාධකයක ඔබට 4G වගේ ඒ කියන්නේ තප්පර වගේකින් නැවතුනොත් G-force එක ඔබගේ බර වගේ 4 ගුණයක බරක් ඔබට දැනෙනවාමයි. ඒක මොකේ ගියත් දැනෙනවාමයි. තියෙන ඔය සීට් බෙල්ට් ඔය ආරක්ෂිත ක්‍රම මගින් එහෙම නැත්නම් ඔයාලට කියනවා ඇක්ටිව් සේෆ්ටි කියලා. ඒ කියන්නේ මේ අනතුරක් වෙන්න කලින් තියෙන ඒවා ටික. ඊට පස්සේ අනතුරක් වුණාට පස්සේ තියෙන ඒවාට කියනවා පැසිව් සේෆ්ටි කියලා. වීඩියෝ මම කරලා තියෙනවා ගැන. ඒ අවස්ථාවවලදී ඒ වගේම යම් කිසි ආරක්ෂාවක් ඔබට දෙනවා. නැත්te නෑ. හැබැයි ඒ ආරක්ෂාව අර ස්වභාවික නීති ඉක්මවා යන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබ යම් කිසි වේගයකින් යනවා නම් වාහනේ ඔබ ඇතුලේ ඉන්න සියලු දෙනාත් ඒ වේගෙන් යනවා කියලා මතක තියාගන්න. එච්චර ඕනේ නැහැ ඔබගේ වාහනේ ඇතුලේ මොනවා හරි පොතක් නිකන් බර දෙයක්. අපි හිතමු මොනවා හරි බර පැකේජ් එකක් දාගෙන ගියොත් ඒකත් ඒ වේගෙන් යනවා. සමහරට සීට් බෙල්ට් ඔබ දාලා තිබ්බේ නැත්නම් එහෙම නැත්නම් ඒ දාපු පැකේජ් එක ගැට ගහලා තිබ්බේ නැත්නම් ඒකත් ඒ වේගෙම ගිහිල්ලා අපේ හැප්පෙන්න පුළුවන්. ඔය තව දෙයක් වෙනවා සීට් බෙල්ට් එක අපි තුමු ඩ්‍රයිවර් ඉස්සරහ කෙනා දාලා හිටියා කියලා. පිටිපස්සේ කට්ටිය දාන්න නැතුව හිටියොත් පිටිපස්සේ කට්ටිය ගිහිල්ලා ඉස්සරහ කට්ටියගේ හැප්පිලා අනතුරු වෙන්න පුළුවන්. ඒතකොට ඉස්සරහ කට්ටිය බෙල්ට් දාලා ඉන්නේ. ඒත් අනතුරක් වෙන්න පුළුවන්. ඒ හින්දා සියලු දෙනා සාමූහිකව මේක දැනගෙන යනවා. ඒ වගේම චූටි බබාලා එක්ක යද්දී අනිවාර්යයෙන්ම කාර් සීට් එකක එක්ක යන්න ඕන. ඔඩොක්කුවේ තියාගෙන යන එක පට්ටම එහෙම නැත්නම් හරිම ඩේන්ජර්. ඒ වගේම මම දැකලා තියෙනවා ගොඩාක් දැකලා ඩොක්ටර්ස්ලා අර ප්ලස් මාක් එක දාගෙන යන කට්ටිය ඉස්සරහා තියාගෙන ඩෑෂ්බෝඩ් එකේ බබා ඔළුව තියාගෙන යනවා. හිතන්න බැරි වෙලා පොඩි චූටි අනතුරකින් වාහනේ නැවතුනොත් ඔය මේ එයා බෑග් එක එනවා 250 km/h විතර වේගෙන් ඔය චූටි බබාගේ ඔළුවේ වදිනවා. බේරෙයි කියලා හිතනවද? අන්න ඒ හින්දා බබාලා ඉස්සරහා තියාගෙන යන්න මේ බැරි වෙලා තියාගෙන යනොත් ගොඩක් සීට් එක පස්සට කරලා සීට් බෙල්ට් එක අර පපුවට අහුවෙන්නේ නැති වෙන්න පරිස්සමට දාගෙන යන්න. ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. වෙනට ප්‍රැක්ටිකලි කරන්නොත් එහෙම කරන්න පුළුවන් තරම් සීට් බෙල්ට් දාගෙන පිටිපස්සේ තියාගෙන යන්න. අපේ ළමයිනේ. ඒ වගේම තව එකක් තියෙනවා මේ ඔය හෙඩ්ලයිට් භාවිතය. එහෙම නැත්නම් හයි බීම් කියලා කියන්නේ. හයි බීම් එක හරිය අමාරුයි. ඔය ඉස්සරහ යන කට්ටියට මම දැක්ක මාදවත් වීඩියෝ එකක් මේකට කරලා තියෙනවා. thank you ඔබ එහෙම කරපේකට. ඒකත් මතක් කරන්න ඕනේ. අතරම ඔය එක්ස්ප්‍රස් වේ එකේ යද්දි සමහරට එහා පැත්තේ අර බාධාව නැති හින්දා මේ හෙඩ් එක දාගෙන ආවොත් එහෙම අර අනිත් පැත්තේ ලේන් එකේ යන කට්ටියගේ ඇස් වලට අමාරු වෙන්න පුළුවන්. ඒ අර කිව්වාගේ තප්පරයක් මෙහෙම මේ ඇස් දෙකම නිලංකාර වුණොත් ඉස්සරහට යනවනේ හැප්පෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේම පිටිපස්සෙන් හෙඩ්ලයිට් ගහගෙන එන එක ඒකත් හරි ඩේන්ජර්. විශේෂයෙන්ම රැට ගොඩක් ඒ වැඩේ කරන්න එපා. පුළුවන් තරම් ඩිම් එකේ යන්න උත්සාහ කරන්න. අනික් කට්ටිය ගැන හිතන්න. මොකද ඔබට ඔය අනතුර අනිත් පැත්තේ දවසක වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අනුන් ගැන හිතාගෙන යන්න. එතකොට දවසක ස්වභාව ධර්මයෙන් ඔබවත් අනිවාර්යෙන්ම ආරක්ෂා වේවි කියලා මම හිතනවා. මම හිතන්නේ මම දැන් ගොඩක් දේවල් කතා කරා විනාඩි 14ක් විතර වීඩියෝ එක තියෙයි වගේ. මාත් එක්ක ඉන්න කට්ටිය වීඩියෝ බලන එක දිගටම බලයි කියලා හිතනවා. මේක ඇත්තටම සාකච්ඡාවක් වගේ ගියේ. මම මේක ගොඩක් එඩිට් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම් සියලු දෙනාම පරිස්සමට ධාවනය කරන්න. ලංකාවේ දවසට මැරෙනවා 7-8ක් විතර. ඒක කීපයක් හරි අඩු කරගන්න මේ වීඩියෝ එකත් හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.